Hello everyone, welcome to Edulina. ඉතින් ඔයාලා අපේ තවත් අලුත් අප්ඩේට් එකක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඔයාලා දැනටමත් දන්නවා අපේ ලංකාවේ පොඩ්ඩොන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න පුළුවන් විදිහේ ගේම් එකක් හදමින් තමයි ඉන්නේ මේ දවස්වල. මම කලින් වීඩියෝස් වලින් ඒ ගැන විස්තර ඔයාලට අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක බලනකොට ඔයාලට වෙනසක් සමහරවිට පේනවා වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අපි මේ ගේම් එකට අලුතෙන් දේවල් ටිකක් එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගේම් එකේ එන්වයරන්මන්ට් එක අපි සම්පූර්ණයෙන්ම රීප්ලේස් කරලා නැත්නම් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදලා තියෙනවා. ඔයාලට පේනවා අපි මේ වගේ මෙයාට ඇවිදින මේ ලස්සන කැරක්ටර් එකක් ඔයාලා දන්නවා අපේ ඉන්නවා මේ වගේ. ඉතින් මෙයාට ඇවිදින්න පුළුවන් විදිහේ ලස්සන ප්ලැට්ෆෝම්ස් මේ වගේ හදලා තියෙනවා. මේ ප්ලැට්ෆෝම්ස් වල මෙයාට ඇවිදින්න පුළුවන් ඒ වගේම ජම්ප් කරන්න පුළුවන් මේ වගේ. සහ ඔයාලට පේනවාද මේ එන්වයරන්මන්ට් එකේ ඈතින් බැලුවොත් ඔයාලට පේනවා මේක ලේයර්ස් වලට අපි සෙපරේට් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ පැරලක්ස් ඉෆෙක්ට් එක තියෙනවා මේ කැරක්ටර් එක ඇවිදිනකොට මේ ලේයර්ස් ඔයාලට පේනවා සෙපරේට් වෙලා තියෙන විදිහ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම මේවා ඔක්කොම අලුතෙන් හදලා තමයි තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඊට අමතරව තව ඔයාලට පේනවා මෂ්රූම්ස් අපි ඇඩ් කරලා තියෙනවා. ඒ වගේ මෙන්න මේ හරියට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් පාටිකල්ස් අපි ඇඩ් කරලා තියෙනවා. සහ තව ඇඩ් වෙන දේවල් තියෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොහොමද මේ අලුත් එන්වයරන්මන්ට් එක කියලා. ඉතින් අපි තවම මේකේ ඔයාලා දන්නවා වැඩ ඉවර නැහැ. තවම වැඩ කරගෙන යන ගමන් තමයි ඉන්නේ. තවම මේක අන්ඩර් ඩෙවලොප්මන්ට් තියෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා දැන්ටමත් අපි ඇඩ් කරලා තියෙන මේ ගර්ල් කැරක්ටර් එක විතරයි. ඒ වගේම තව බොයි කැරක්ටර් එකක් මේකට එන්න තියෙනවා. රයිට්. එතකොට මේකෙදී මුලින්ම කරන්න තියෙන අපි දන්නවා ඔයාලට මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා. මෙතනදී මේ ඇපල් ගෙඩියක් ඔයාලට දකින්න තියෙනවා. මේ ඇපල් ගෙඩිය හදන්න නැත්නම් ඇපල් කියන වචනේ හදාගන්න අවශ්‍ය වෙන අකුරු ටික පිළිවෙලට ඒ අකුරු ටික පිළිවෙලට එකතු කරන්න තමයි තියෙන්නේ. මුලින්ම A අකුර, ඊට පස්සේ P, ඊට පස්සේ ආපහු P. මෙන්න මේ විදිහට අපි try කරමු මේ අලුත් platforms උඩ ගිහිල්ලා. ඒත් එක මම ඔයාලට තව එකක් පෙන්නන්න. ඒ තමයි ඔයාලට පෙන්නන දේ මේ A අකුර මෙතන තියෙනවා. මේ A අකුරේ අපි හදලා තිනවා පොඩි S2ක් වගේ. එයාට ඔයාලා බලුවොත් පේනවා මේ S2 මේ කැරක්ටර් එක යන පැත්තට හැරෙනවා. ඉතින් අපි ඒ වගේ දේවල් වලට පොඩි ආස නිසා හදලා තියෙන මේ වගේ අලුත් දේවල් එකතු කරන්න අපි try කරනවා වැඩේ ඉස්සරහට යන විදිහට. මට පුළුවන් මෙතන jump කරලා මේ වගේ A අකුර collect කරගන්න ඕන. දැන් A අකුර අපි එකතු කරගත්තා. ඊට පස්සේ තියෙනවා අපිට P අකුර හොයාගන්න ඕන. අපි බලමු try එකක් දීලා. දකුණු පැත්තේ තියෙනවා L අකුර. ඔයාලා පේනවා දැන් මේකේ තවම මේ ජම්ප් එක එහෙම පර්ෆෙක්ට් නැහැ. මේ මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා පේනවනේ. ඉතින් අපි ඒව තවම හදලා ඉවර නැහැ, හදන්න ඕන. අන්න රයිට් P කෙනෙක් ඉන්නවා. අපි බලමු ඒව ගන්න පුළුවන්ද කියලා. ඒත් එක මම මේක ප්ලේ කරන්නේ මගේ Mac එකෙන්. ඉතින් එතකොට මට මේක මොබයිල් එකක ප්ලේ කරනවා වගේ ලේසියෙන්ම ප්ලේ කරන්න අමාරුයි ටිකක්. මම try කරන්නම් P අකුර ගන්න. පීට කලින් මම L එක තමයි ගත්තේ. ඔයාලා පේනවා මගේ health එක අඩු වුණා. දකුණු පැත්තේ health එක අඩු වෙලා තියෙනවා. මම try කරනවා ඔන්න මම P එක දැන් ගත්තා. හරි. ඉතින් මේ විදිහට මට ඉස්සරහට යන්න පුළුවන්. right. ඉතින් අපි දැනට මේ දක්වා විතරයි හදලා තියෙන්නේ. තව වැඩ ටිකක් තියෙනවා අපිට කරන්න. ඉංග්‍රීසි හොඩි අකුරු 26ටම අපි මේ වගේ වෙන වෙනම ඔබ්ජෙක්ට්ස් හදනවා. ඒ කියන්නේ ඇපල් ගෙඩියක් ඊට පස්සේ ඒ වගේ අකුරු 26ට වෙන වෙනම අකුරු 26ට අදාළව වෙන වෙනම එක්ස්පීරියන්සස් හදන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එකේ මම මේ දේවල් ටික තමයි ඔයාලට කියන්න ආවේ. ඉතින් අද තියෙන අප්ඩේට් එක එන්වයරන්මන්ට් එකේ අප්ඩේට් එක අපේ ගේම් එකේ. ඉතින් ඔයාලට මොන හරි සජෙෂන්ස් තියෙනවා නම් එහෙම නැත්නම් මෙන්න මෙහෙම වෙන්න ඕන, මේ විදිහට වෙනස් කරන්න, මේ දේවල් එකතු කරන්න කියලා ඔයාලට සජෙෂන්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒවා දෙන්න. ඒවා අපිට වටිනවා මේ ගේම් එක හදාගෙන යනකොට. ඉතින් එහෙනම් thank you very much හැමෝටම අද දවසේ වීඩියෝ එක බැලුවට. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් එකතු වෙමු.